මේකේ තියෙනවා මේක මංගාව තියෙන K03 කියන පල්ලෙහාම තියෙන ලෙවල් එක. ඊට පස්සේ K04 K05 කියලා තව ඩෙක් තුනක් තියෙනවා. මේක ඇත්තටම ගොඩක් කට්ටිය කියනවා ඇල්පයින් කියන කම්පැනි එකේ ඉන්ෆ්ලුවන්ස් එක යටතේ ලක්ස්මන් ඩිසයින් කරපු ටේප් ඩෙක් එකක් කියලා. මේක ඔන් කරාට පස්සේ මට බලා ගන්න පුළුවන් උනේ මේක ප්ලේ වෙනවා. හරි විදියට මේක ප්ලේ වෙනවා. මට පේනවා මීටර් දෙකමත් හරි විදියට බැලන්සින් තියෙනවා. ඊට අමතරව LCD එකත් වැඩ කරනවා. වොලියම් කන්ට්‍රෝල්ස් වල පොඩි පොඩි ශබ්ද තියෙනවා. නමුත් මට මේකේ ප්ලේබැක් මෝඩ් එකකට යන්න පුළුවන්. මම දැන් ඔයාලට ප්ලේබැක් මෝඩ් එක පෙන්නන්නම්. ඊට පස්සේ අපි යමු රෙකෝඩ් මෝඩ් එකකට. ඇත්තටම මේකේ රෙකෝඩ් මෝඩ් එකේ තමයි ගැටලුව තියෙන්නේ. දැන් මම ප්ලේ මෝඩ් එක දාලා පෙන්නන්නම්. ඒ කියන්නේ එක channel එකකවත් හරියට වැඩ කරන්නේ නැහැ. මේ channel එකෙත් ප්‍රශ්නයක් තියෙනවා කියලා මට තේරෙන්නේ. අපිට මේකේ රෙකෝඩින් පාර්ට් එක තමයි ගොඩක් බලන්න වෙන්නේ. හොඳයි අපි ඉස්සරහට බලමු. මම ප්‍රැක්ටිකලි අපේ ට්‍රබල් ෂූට් එක කරන්න කලින් මම පොඩි විස්තරයක් කරන්නම් මේ බ්ලොක් ඩයග්‍රෑම් එක ගැන. පුළුවන් නම් හැමෝම ට්‍රබල් ෂූට් එකට කලින් මෙන්න මේ බ්ලොක් ඩයග්‍රෑම් එක ෆලෝ කරන්න. සර්විස් මැනුවල් එකේ තියෙන මං හිතනවා ඒක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා. රයිට් මං ඒ ගැන වැඩි විස්තර කරන්න යන්නේ නැහැ. මං කියන්නම් මේ බ්ලොක් ඩයග්‍රෑම් එකෙන් අපිට ගන්න පුළුවන් කොටස් ටික ට්‍රබල් ෂූටින් එකේදී කොච්චර වැදගත් වෙයිද කියන එක මම දැන් පොඩ්ඩක් ඔයාලට විස්තරයක් කරන්නම්. මම මේක හිතනවා අමතර කොටසක් කියලා. නමුත් මේක පොඩ්ඩකට බලන්න. මේ තමයි මගේ ප්ලේබැක් හෙඩ් එක. මේකෙන් අපි මේ ප්ලේබැක් හෙඩ් එකෙන් කියවන වේව් එක අපි ඇත්තටම මේ ප්ලේබැක් ඇම්ප් එකට දාලා එතනින් අපි මේ බයස් ට්‍රැප් එක හරහා බයස් ට්‍රැප් එකෙන් කරන්නේ මොකක්ද කියන එක මම මේ වෙලාවේ කියන්න යන්නේ නැහැ. මම බයස් ට්‍රැප් එක හරහා මෙන්න මේ ඩොල්බි ඩිකෝඩ් එකට දෙනවා. ඒ ඩොල්බි ඩිකෝඩ් එක හරහා තමයි මගේ මෙන්න මේ ටේප් කියන ස්විච් එක හරහා මම අවුට්පුට් එකක් ගන්නෙ මෙන්න මේ ලයින් අවුට්පුට් එකට. ඇත්තටම දැන් මම අර කලින් ඉන්ට්‍රොඩක්ෂන් එකේදී කියපු විදියට අපි ටේප් එකක් ප්ලේ කරොත් ඇත්තට මේක මගේ ලයින් අවුට් එකෙන් එළියට ගන්න පුළුවන් කිසිම ගැටලුවක් නැතුව. ඒ වගේම තමයි මගේ මීටර් දෙකම වැඩ කරනවා. හරි. එතකොට ඒ කියන්නේ මගේ ප්ලේබැක් ඇම්ප්ලිෆයර් එක සම්පූර්ණයෙන්ම හොඳයි. ඒ කියන්නේ මේ ප්ලේබැක් මෙකැනිසම් එකේ කිසිම ගැටලුවක් නැහැ. ඒ වගේම තමයි මම ඔයාලට පෙන්නුවා මෙන්න මෙතන මම පෙන් එකකින් පෙන්නන්නම් අරගෙන මෙන්න මේ ග්‍රීන් කලර් එකක් තියෙන හින්දා මම ග්‍රීන් කලර් එකම ගන්නම්. මෙතන ඉන්පුට් එකක් මම දුන්නාම මේ ඉන්පුට් සිග්නල් එක මට මෙන්න මේ ඩොල්බි එන්කෝඩ් එක හරහා ගිහිල්ලා ආපහුම ඔයාලා දන්නවා අර සෝස් එක හරහත් මට මෙතනින් ප්ලේ කරන්න පුළුවන් වුණා. මම අර එක ඩෙමොන්ස්ට්‍රේෂන් එකකදී පෙන්නුවා ප්ලේ බටන් එක ප්‍රෙස් කරපුවාම මීටර් දෙකම වැඩ කරනවා. හැබැයි අපිට ගැටලුව ආවේ මම ඒක රෙඩ් එකෙන් හයිලයිට් කරන්නම්. අපිට ගැටලුව ආවේ ඇත්තටම මෙන්න මේ පාත් එකේ කියන්නේ ලයින් එකෙන් දුන්න සිග්නල් එකක් ඩොල්බි එන්කෝඩ් එක හරහා ගිහිල්ලා මෙන්න මෙතන අපිට කියනවා
රෙක් වොලියුම් එක හරහා මෙතන අපේ මේ ඉක්වලයිසේෂන් සර්කිටරි එකක් තියෙන්නේ. මේක දැනට පොඩ්ඩකට අමතක කරන්න. හිතන්න මේ එක පාත් එකක් හරහා අපි ගියා කියලා. මේක මෙටල් එක තමයි මේ පාත් එක. මම ඒක කොහොමද මෙටල් කියලා කියන්නේ කියලා මම කියන්නම්. මේ මෙටල් පාත් එක මෙටල් කියන ටේප් ටයිප් එක සිලෙක්ට් කරලා රෙක් කැම්ප් එකෙන් එළියට ගිහිල්ලා මේ බයස් ට්‍රැප් එක හරහා මම දෙනවා රෙකෝඩ් හෙඩ් එකට මේ සිග්නල් එක. එතකොට මම රෙකෝඩ් මෝඩ් එකක් ඔන් වුණා කියලා කියන්නේ මෙන්න මේ රෙක් මෝඩ් එක ඔන් වෙලා මගේ මෙන්න මේ බයස් ඔසිලේට් එක වැඩ කරන්න ගන්නවා. මෙතන තමයි මගේ බයස් ඔසිලේට් එක තියෙන්නේ. මෙතන තමයි මගේ රෙකෝඩ් ඔසිලේට් එක තියෙන්නේ. එතකොට මගේ රෙකෝඩ් ඔසිලේට් එකෙන් සිග්නල් එකක් හදලා ටේප් එක මකන අතරතුර බයස් ඔසිලේට් එකෙන් බයස් සිග්නල් එක හදලා මෙන්න මේ සිග්නල් එකත් එක්ක මෙතනදී මික්ස් කරලා තමයි මේ යන පටියට අපි දෙන්නේ. එතකොට මෙතනදී පටියේ ඔක්කොම මැග්නටික් අංශු ටික ඒකාකාරී විදියට හදනවා. මෙතනදී ඇත්තටම අර සිග්නල් එක මියුසිකල් සිග්නල් එක අනුව මැග්නට් පාටිකල්ස් ටික හදනවා පිළිවෙලකට. එතකොට අපිට ඇත්තටම මේක මේ කොටස මෙතනින් රෙකෝඩ් කරපු කොටස මේ කොටස අපි මෙන්න මේක හරහා අපි මෙන්න මෙතනින් රෙකෝඩ් ප්ලේබැක් එකකින් රීඩ් කරාට පස්සේ අපිට මෙන්න මේ සිග්නල් එක මෙතනින් එළියට ගන්න පුළුවන්. ඒකෙන් තමයි අපි මෙන්න මෙතන අපි වෙනස් කරොත් එහෙම ටේප් එකයි අපි ටේප් එකට දාලා ඉවර වෙලා හරිද රෙකෝඩ් එකක් කරොත් ඇත්තටම වෙන්නේ මෙතනින් එන සිග්නල් එක රෙකෝඩ් එකට ගිහිල්ලා මේ පටියේ ලියවන ගමන් ආපහු රීඩ් කරලා මෙන්න මේ ටේප් එක හරහා අපට අහන්න හම්බෙන එක. සෝස් එක ඒ කියන්නේ අපි එන සිග්නල් එක චෙක් කරනවා නම් මෙතෙන්ට දාපු ගමන් මේක හරහා අපිට මේ ඉන්පුට් කරපු සිග්නල් එක මෙතනින් අහන්න හම්බ වෙනවා. මෙන්න මේක තමයි මෙකැනිසම් එක. හරි. ට්‍රබල් ෂූට් එකේදී ඇත්තටම වැදගත් වෙන්නේ මම බලන්න හිතන් ඉන්න කොටස් ටික තමයි highlight එකක් ගන්න. බලන්න ඉන්න කොටස් ටික තමයි මම මෙන්න මේ equalization part එක ඊට පස්සේ මෙන්න මේ rec clamp එක ඊට පස්සේ මගේ bias oscillator එකත් එක්ක තියෙන සම්බන්ධ සියලුම කොටස් ටික හා මම මේ erase head එක ගැන focus කරන්නේ මොකද මගේ එක channel එකක් වැඩ කරනවා නමුත් මම මේකත් focus කරනවා මොකද මේ හැම area එකකම orange capacitors තියෙනවා මම orange capacitors ගැන පොඩි විස්තරයක් පස්සේ ඔයාලට කියන්නම් ඇත්තටම මේ orange capacitors කියන්නේ පොඩ්ඩක් problematic capacity එකක් ගොඩාක් failure rate එකක් එන්න පුළුවන්. හරි. මම හිතනවා මේක සරලව පැහැදිලි කියලා මම එතනින් එහාට ගැඹුරෙන් විස්තර කරන්න යන්නේ මොනවද මේ levels bias ඒවා කොහොමද මෙතෙන්ට සම්බන්ධ වෙන්නේ ඒ ගැන මම විස්තර කරන්න යන්නේ. නමුත් මේක තමයි මූලික අදහස tape deck එක mechanism එක වෙන විදිය. හොඳයි මේක සම්පූර්ණයෙන් මම dismantle කරන්න කලින් මම පොඩ්ඩක් මේකේ මේ remove කරලා top cover එක remove කරලා මම බැලුවා. ඇත්තටම මේක තමයි මගේ mechanism controlling board එක. මගේ mechanism එක මෙතන. මේක තමයි mic and meter board එක. මේ යටින් තියෙන board එක. ඇත්තටම මේක තමයි main board එක. මට ගොඩාක් මේකේ පේනවා ඇතරම මේ orange capacitors තියෙනවා මේකේ මේ ඔයාලට පේනවා මේ orange drop capacitors මං zoom කරලා පෙන්නන්නම් මං හිතනවා පේනවා කියලා මේ තියෙන්නේ orange drop capacitors ඇතරම මේ area එක තමයි මගේ bias oscillator එක තියෙන්නේ right මගේ මේ රෙකෝඩින් වලට එන ඔසිලේෂන්ස් තියෙන්නේ මෙතන. මේකේ ඉරේස් ඔසිලේට් එකක් තියෙනවා. මෙතන channels දෙකට වෙන වෙනම ඔසිලේෂන් තියෙනවා. මම මේ මැනුවල් එක පොඩ්ඩක් ස්ටඩි කරපුවාම ඇත්තටම මට පොඩි සැකයක් තියෙනවා මේ orange capacitors මොකද මම එක බ්ලොග් එකකත් මේක කියවලා බැලුවා. මේකෙත් මේ orange capacitor disease එක ඇවිල්ලාද කියන එකේ ප්‍රශ්නයක් තියෙනවා මට. මොකද එක channel එකක් වැඩ කරන හින්දා මම කොහොම කරත් මං ඉස්සරෝම කරන්නේ රෙකෝඩ් හෙඩ් එකේ ඉම්පෙඩන්ස් එක බලන එක මං ඒකේ මේ DC රෙසිස්ටන්ස් එක බලනවා බලලා
රෙකෝඩ් හෙඩ් එක මම බොහෝ වෙලාවට ප්‍රශ්නයක් නැහැ කියලා හිතනවා. මොකද මම ෆොටෝ එකකින් දාන්නම් රෙකෝඩ් හෙඩ් එක ඊටාම හොඳ ලෙවල් එකේ දැක්ක මම. ඒ කියන්නේ වෙයාට නැති රෙකෝඩ් හෙඩ් එකක් විදියට තමයි මම දැක්කේ. මම දන්නේ නැහැ ඉන්ටර්නල් ඩැමේජ් එකක් තියෙනවද කියලා. ඒක මට බලන්න ඕන මෙෂ කරලා. නමුත් මම ටිකක් වැඩිපුර සැක කරනවා මෙන්න මේ ඔරෙන්ජ් කැපැසිටර් හන්ද. සමහර ලාවට මේ අදාළව මම මැනුවල් එක පෙන්නන්නම්. මෙතන ට්‍රාන්සිස්ටර්ස් දෙකයි, මෙතන දෙකයි. මේ වලට කළු පාටින් පේනවා. මට හරියටම ෆෝකස් කරවන්න බෑ. මෙතන තව දෙකයි. මෙන්න මේ ට්‍රාන්සිස්ටර්ස් 6 සමහර වෙලාවට මේ ඔරේන්ජ් කැපැසිටර් වල ෆේලිය එකක් හන්දත් ෆේල් වෙලා තියෙන්නත් පුළුවන්. මේ කොහොම හරි මේ ඔසිලේෂන් පාර්ට් එකේ ප්‍රශ්නයක් ඇති කියලා තමයි මම හිතන්නේ. ඒකින්ද මට මේ පැත්ත ටිකක් වැඩිපුර ෆෝකස් කරන්න මං හිතන් ඉන්නවා. මම මෙතනදී රෙකෝඩ් හෙඩ් එකේ DC රෙසිස්ටන්ස් එක බලනවා. මේක හිතන්න එක පැත්තක් කියලා. ඔයාලට පේනවා 32.8 තියෙනවා ohms, right? මං ඒකම ඒකත් මට 32.5 තියෙනවා. ගැටලුවක් නැහැ. මගේ හෙඩ් එකේ ගැටලුවක් නැහැ. මම ඔයාලට පළවෙනි කොටස් කීපය ඇතුළත කිව්වා මම ගොඩක් ෆෝකස් කරනවා කියලා බයස් ඔසිලේට් එකට. හැබැයි ඊට පස්සේ මම තවදුරටත් කල්පනා කරලා ඇත්තරම මට ඕන වුණා බයස් කියන්නේ රෙකෝඩ් සිග්නල් එක හරි විදියට බැලන්ස් එනවද කියලා බලා ගන්න. මම දැන් මේ දුන්න ඉන්පුට් සිග්නල් එක මම හරියට මේ 0 ඩෙසිබල් වලට දීලා නැහැ. මම මෙතන 1 කිලෝහර්ට් සිග්නල් එකක් දීලා තියෙනවා. ඩෙක් එකේ normal input එක විදියට මේ normal input එක. දැන් මට read කරනවා මේ විදියට. මේක tape ද source ද කියන එක ප්‍රශ්නයක් නැහැ. මම දැනට මේ පැත්ත මම source දාලා තියෙන්නේ. හැබැයි මෙන්න මේ point එක right මම දැන් නැහැ clear ද කියලා. ඔව්. මෙන්න මේ point එකේදී මට signal එකක් එනවා balance signal එකක්. right ඒ කියන්නේ මේ 1 kilohertz signal එක තමයි මට පෙන්වන්නේ මේ. හරි ඔය මම මෙන්න මේ ප්‍රෝබ් දෙක තියලා තියෙන ප්ලේස් එක ඇත්තටම මම අර කිව්වේ මෙන්න මේ ප්ලේස් එක තමයි. ඒ කියන්නේ මගේ මේක තමයි ඉක්වලයිසේෂන් පාර්ට් එක. මේක තමයි මගේ රෙක් ඇම්ප් එකේ op amp දෙක right op amps දෙකක් තියෙනවා. එතකොට මේ බලන්න මගේ ඉක්වලයිසේෂන් එකට කලින් මම මෙන්න මේ ප්‍රෝබ් එක තියලා තියෙන්නේ. මෙතෙන්ට එනකන් සිග්නල් එකේ ප්‍රශ්නයක් නැහැ. right දැන් මං කරන්නේ මෙන්න මෙතන තියෙන මෙන්න මේ රෙසිස්ට් එක 2.4k කියන රෙසිස්ට් එක මම මේක පන්නලා මම මෙතනිනුත් සිග්නල් එක එළියට අරන් බලනවා. මොකද මට මේ පැත්ත මික්ස් කරගන්න ඕනේ නැහැ. එතකොට ඇත්තටම මේක ක්ලියර් නැහැ. මට හරියට බලා ගන්න මං කරන්නේ මෙන්න මේ රෙසිස්ට් එක පන්නලා මෙතනින් මම ප්‍රෝබ් දෙක තියලා බලනවා. right මං ඇත්තටම මෙතනින් ප්‍රෝබ් දෙක තියලා බලපුවාම මට මේ එක channel එකක එන්නේ නැහැ සිග්නල් එකක්. right මම තීරණය කරනවා මේක මගේ ඇත්තටම left channel එකේ තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. කියන්නේ මෙන්න මේ channel එකේ මට ගැටලුවක් තියෙනවා. මම බලනවා දැන් ඔයාලට පේනවා මේ equalization එකයි මේ op amp එකයි මෙන්න මේ 1 μf කියන condenser එක කරහා තමයි connect වෙන්නේ. එතකොට මට ඕන නම් මෙතනිනුත් break කරලා බලන්න පුළුවන් equalizer එක මේ JFET ටික හරියට වැඩ කරනවද එහෙම නැත්නම් මේ පැත්තේ ප්‍රශ්නයක්ද කියලා. මට බොහෝ වෙලාවට හිතෙනවා මෙයාගේ එක්ක මෙන්න මේ plus 15 rail එකේ හරි minus rail එකේ හරි එහෙම නැත්නම් මෙන්න මේ මෙතන තියෙනවා මේ 8200 PF කියලා polypropylene කැපැසිටර් එකක් ෆිල්ම් කැපැසිටර් එකක් මෙන්න මේ වගේ තැනක වගේ තමයි ওই ප්‍රශ්නේ ඇත්තේ කියලා මට හිතෙන්නේ. එක්කෝ ටෝටල් මේ OP ICK වෙන්නත් පුළුවන්. අපි බලමු තව ඉස්සරහට. හොඳයි. තව පොඩි දෙයක් කියන්න ඕන. මේ ඩෙක් එකේ කලින් කවුරු හරි වැඩ කරලා තියෙනවා. මට මෙහෙම ටිකක් අහුවෙලා නැහැ. ඔක්කොම වගේ වැඩ නොකරපු ඒවා තියෙන්නේ. මේක නම් කවුරු හරි try එකක් මම හිතන්නේ කවුරු හරි try කරලා තියෙනවා මේක රිකවර් කරන්න. මේ සමහර සෝල්ට් පොයින්ට් පේනවා මේ ඩිසෝල්ට් කරලා තියෙනවා. right ඊට අමතරව ඒ ඇවිල්ලා රෙකෝඩ් පැත්ත මේ ඇවිල්ලා ප්ලේ පැත්තත් එයා ටච් කරලා තියෙනවා මේ පැත්තෙත්.
මෙන්න මෙතන මේ ටිකේ ටච් කරලා තියෙනවා. මම හිතන්නේ වෝල්ටේජ් ටෙස්ටිං එකක් හරි ඒ වගේ දෙයක් මෙතන කරලා තියෙනවා. මේක තමයි ටිකක් අමාරු වැඩේ. මොකද මොන හරි වෙනස්කම් කරාද කියලා දැන් ඩයග්‍රෑම් එකත් මැනුවල් එකත් එක්ක හරියටම ටැලි කරලා බලන්න ඕන මොනවා හරි වගේ අගයන් වල වෙනසක් මොකක් හරි තියෙනවද කියලා රිප්ලේස් කරලා තියෙන ඒ වගේ. හොඳයි අපි බලමු ඉස්සරහට. එතන මේ වීඩියෝ එක පොඩ්ඩක් පැහැදිලි කියලා. මෙන්න මෙතන තියෙනවා පොයින්ට්ස් දෙකක්. right මේ පොයින්ට්ස් දෙක තමයි අර මම කිව්වේ equalization. මේ මෙතන තියෙන මේ equalization section එක right metal chromium normal. එතකොට අපි මෙන්න මේ point දෙකෙන් අපිට මේ equalization stage එකට කලින් signal එක බලන්න පුළුවන්. ඒක තමයි මම අර ඉස්සෙල්ලා පෙන්නුවේ කොයි විදිහට signal එක තියෙන්නේ කියලා. ඇත්තටම මට කිසිම ගැටලුවක් නැතුව මේකට ආව මෙතෙන්ට signal එක left එකටයි right එකටයි දෙකටම. හැබැයි මෙන්න මේ තියෙන op amp එක right මේ op amp එකෙන් එළියට right මෙන්න මෙතන resist එකක් මම උඩට jump කරලා තියෙනවා. මෙතනත් ඔයාලට පේනවා මෙතන resist එකක් jump කරලා තියෙනවා උඩට. මම මේ දෙකට oscilloscope එක දුන්නාම ඒ අර මම ඔයාලට පෙන්නුවා අර record bias oscillation එක එන්න කලින් මේකෙන් තමයි එකට connect වෙන්නේ bias oscillator එකත් එක්ක. ඒතකොට මම මේක jump කරලා මම මෙතෙන්ට signal එක monitor කරපුවාම මට මෙන්න මේ පැත්ත වැඩ කරේ නැහැ. එතකොට මට failure එකක් පෙනුනේ මෙන්න මේ op amp එකේ. ඇත්තටම op amp එකේ නෙමෙයි failure එක තිබ්බේ. මට වාසනාවට මෙන්න මෙතන තියෙන orange capacitor එකම තමයි මෙතන තියෙන්නේ. මෙන්න මේ orange capacitor එක ඇත්තටම මට පෙන්වන්න ගත්තේ resist එකක් විදියට. මෙන්න මේ හේතුව හන්දා මෙයා මේක short circuit වෙලා මේ op amp එක කියන්නේ මගේ left hand side එක වැඩ කරන්නේ නැතුව ගියා. එතකොට තමයි අර උනේ මම මොන විදියට රෙකෝඩ් කරත් මේ සිග්නල් එක ආවේ නැහැ. මම මේ අතර මේ රතු පාට මේ විමා එක අතරම මේක ෆිල්ම් කැපැසිටි එකක් මේකත් ෆිල්ම් කැපැසිටි එකක් දෙකම විමා. නමුත් මේකේ රෙඩ් කලර් එකක් තියෙන්නේ. මම මේ දෙන්නවම මාරු කරා. හැබැයි මම මේක ෆේල් වෙලා තිබ්බ හින්දා තමයි මට මේ ප්‍රශ්නේ ආවේ. මම මෙයාවත් මාරු කරනවා මට මෙයාව ෂුවර් නැති හින්දා මෙයයිත් මම මාරු කරනවා. මං ගාව තියෙනවා ස්ටොක් අවైలබල්. හැබැයි දැන් මට හොඳටම පැහැදිලි මේ හැමදේම මේ හේතුව මේ orange capacitors. so ඒක හින්දා මම මෙතනින් එහාට මේ හැම orange capacitor එකක්ම මාරු කරනවා මං ගාව තියෙන stock එකේ available අනුව. නැත්තම් මම import කරලා හරි මේක replacement එකට යනවා අනිවාර්යයෙන්ම ඉස්සරහදිත්. හොඳයි මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ ඔයාලට පේනවා මම අර resist එක jump කරලා තියෙනවා. ඊට අමතරව bipolar capacitors දෙක මාරු කරලා තියෙනවා. ඊට අමතරව film capacitors හතරම මාරු කරලා තියෙනවා. දැන් බලන්න එතනදී මට එතෙන්ට සිග්නල් එකක් නැහැ කොයිම වෙලාවකවත් ඇවිල්ලා. නමුත් මම මෙයාට දැන් ෆීඩ් කරලා තියෙනවා සිග්නල් එකක්. right මම දැන් රෙකෝඩින් එක කරනවා. මේ බලන්න මම රෙකෝඩින් එක දානකොට මට බැලන්ස් සිග්නල් එකක් එනවා. right මම බැලන්ස් සිග්නල් එකක් කියලා කියන්නේ මෙයා මම පොඩ්ඩක් උඩට දාලා තියෙන්නේ. මේ බලන්න මගේ හරියටම බැලන්ස් සිග්නල් එකක් තියෙනවා. මේ සිග්නල් දෙකම left and right balance. දැන් අපේ ප්‍රශ්නේ ඇත්තටම එක කැපැසිටර් එකකින් විසඳුණා. මම අර precautions additionally දේවල් ටිකට තමයි මාරු කරේ. හැබැයි එක කැපැසිටර් එකයි. ඇයි ඒක එහෙම වුනේ කියලා මම ඔයාලට පෙන්වන්නම් මේ වීඩියෝ එකෙන්. මේ බලන්න මම දැන් කැපැසිටර් එක දාලා තියෙන ටෙස්ට් එකට මේ බලන්න කැපැසිටර් එක වැඩ කරන්නේ රෙසිස්ටර් එකක් විදියට. ඕම් 50 එක්ක රෙසිස්ටර් එකක්. ඕම් 150 එක්ක රෙසිස්ටර් එකක් විදියට. මෙන්න මේක තමයි අත්‍තරම අර අපේ channel එක නැති වෙන්න හේතුව. අර මම අර කිව්වේ මෙන්න මේ හරියට වගේ මම ඔයාලට පේනවා ඇති මම අනිත් එකත් ඔයිල් කරනවා.
හොඳයි රීග්‍රීස් කරලා ඔක්කොම කරලා මම ටෙස්ටිං එකක් දානවා. බොහොම සයිලන්ස් මෙකැනිසම් එකක් තියෙන්නේ. බලන්න ඔයාලට ඇහෙනවද කියලා පොඩ්ඩක්වත් සද්දයක්. එතනවා කිසිම සද්දයක් නැහැ මේ එහෙම ලොකු නොයිස් එකක් නැහැ මෙකැනිසම් එකේ. ඔක්කොම ස්මූත්ලි රන් වෙනවා. මේ ඇවිල්ලා ෆාස්ට් ෆෝවර්ඩ් එකයි ප්ලේබැක් එකයි ඒ ටික මම චෙක් කරනවා 60 ටේප් එක. බොහොම ස්මූත් විදියට මෙකැනිසම් එක රන් වෙනවා දැන්. මේ අපේ එර එකෙන් පස්සේ ඒ කියන්නේ අපිට මේ රෙකෝඩින් ඉෂුව එකක් තිබ්බනේ. අපි ඒ රෙකෝඩින් ඉෂුව එක ඇත්තටම අපි කරෙක්ට් කරා. කොහොමද අපි කරෙක්ට් කරේ? එක කැපැසිටර් එකක් ෂෝට් සර්කිට් තිබ්බා. ෂෝට් වෙලා තිබ්බා. අපි ඒක මාරු කරා. ඊට අමතරව ප්‍රිකෝෂන් එකක් විදියට අපි කැපැසිටර්ස් 6ක් මාරු කරා. ෆිල්ම් කැපැසිටර්ස් 4කුත් බයිපෝලර් කැපැසිටර්ස් 2කුත්. දැන් අපි මේ රෙකෝඩින් එකක් දාමු. මම දාලා තියෙන පොසිෂන් එක ටේප් පොසිෂන් එක. දැන් මම සිග්නල් එකක් දෙනවා. මේක ටයිප් 1 කැසට් එකක්. මම මෙතනට ටයිප් 1 මෙතන නෝමල් පොසිෂන් එකට දාලා තියෙන්නේ. දැන් අපි බලමු සිග්නල් එක දීලා මම සිග්නල් එක ඔන් කරලා තියෙන්නේ. මම රෙකෝඩින් එක පටන් ගන්නවා. Superb sound. තකයි අපිට පොඩි මහන්සියකින් ලොකු රිකවර් එකක් කරගන්න පුළුවන් වුණා. මම ආපහු පාරක් මේක කැලිබ්‍රේට් කරන්න බලාපොරොත්තු වෙනවා. මම දැනට සාර්ථකයි මේ එරර් රිකවර් එක. Thank you.